සුබ දවසක් කියලා පිළිගන්නවා. තාක්ෂණය ගැන හොයන ඔයාව. අද වීඩියෝෙන් මම කතා කරන්න යන්නේ තමන්ගේ YouTube channel එකේ copyright වැදලා තියෙන videos edit කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් යාළුවනේ මම මේ copyright ගැන කලින් වීඩියෝ එකක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. තමන්ගේ YouTube channel එකේ copyright වැදලා තියෙන videos හොයාගන්නේ කොහොමද කියන එක ගැන. ඒ වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකට උඩින් මතුවෙන කාඩ් එක ක්ලික් කරලා හරි මගේ channel එකට ගිහලා ඔයාලට දැම්ම බලන්න පුළුවන්. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ පාවිච්චි කරන්න පුළුවන්. මම මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක zoom කරගන්න හැකියාවක් නැහැ. ෆෝන් එක වෙලාවට ලැග් වෙනවා. ඒ නිසා මම මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ. දැන් මෙතනින් ඔයාගේ මොබයිල් ෆෝන් එකත් පාවිච්චි කරලා ලේසියෙන්ම ඔයාගේ copyright අදලා තියෙන වීඩියෝස් එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් ඔයා දැන් Chrome එකට යන්න. ඔයාගේ ෆෝන් එකෙත් Chrome එකට යන්න පුළුවන්. එතනින් desktop mode එකට දාගෙන YouTube එකට ගියාට පස්සේ ඔයාට මේ විදිහටම තමයි කරන් යන්න තියෙන්නේ. දැන් මෙතනින් ඔයාගේ channel එකේ logo එක ක්ලික් කරගන්න. මෙතන දකුණු පැත්ත උඩ කෙළවරේ ඔයාගේ channel එකේ logo එක ක්ලික් කරගන්න. ඊළඟ ඊට කලින් දැන් මතක් කරන්න ඕනේ. මට මේ ගයාෂ බ්‍රෝ කියන යාළුවා එයාගේ channel එක විශ්වාසවන්තකමට දුන්නේ මගේ copyright රදිච්ච videos තිබුණේ නැහැ. ඒක නිසා එයාට thanks කරන්න ඕනේ. මම මුලින් එයාට thanks කරා. හරි ආයෙත්තරයක් එයා thanks කරා. එයා නිසා තමයි මේ වීඩියෝ ඔයාලට අරගෙන ආවේ. හරි දැන් මෙතනින් ඔයාගේ channel එකේ logo ක්ලික් කරගන්න. ක්ලික් කරන් මෙතනින් යන්න YouTube Studio වලට. එතන YouTube Studio වලට ගිහිල්ලා ඉතින් පොඩි වෙලාවකින් ඔයාගේ ෆෝන් එකේ හරි desktop එකේ හරි YouTube Studio එක open වෙයි. මෙතනින් ඔයා යන්න ඕනේ. ඔයා දැන් ඉන්නේ dashboard එකේ. මෙතනින් ඔයා යනවා videos වලට. ඔයා ෆෝන් එකේ ඇත්තේ content කියලා එකක් ඇත්තේ. ඉතින් videos වලට යන්නේ. videos වලට ගියාට පස්සේ ඔයා ෆෝන් එකේ ඔයාගේ YouTube channel එකේ තියෙන සියලුම videos මෙතනින් පෙන්වනවා. මෙතනින් ඔයා filter යටතේ තියෙනවා. මෙතන ක්ලික් කරගත්තට පස්සේ filter යටතේ තියෙනවා copyright claim කියලා එකක්. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ channel එකේ copyright අදිච්ච videos සේරම පෙන්වනවා. හරි අපි දැන් මෙතන එක වීඩියෝ එකක් තෝරගමු. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන copyright claim කියලා මේ විදිහට මේ videos සේරම පෙන්වනවා. ඒ කියන්නේ මේ videos දැන් බලා ගන්න පුළුවන් මෙතන impact on the video කියලා තියෙන එතන ඉස්සරහා තියෙනවා actions කියලා එකක්. එතන පල්ලෙයන් තියෙනවා select action කියලා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. remove claim it content කියලා මෙතනින් උඩින් පෙන්නනවා. එතන යටතේ තියෙනවා theme out segment කියලා පෙන්වන එකක්. replace zone කියලා පෙන්වන එකක්. අනිත් එක mute zone කියලා පෙන්වනවා. අපි මේ තුන් ඉස්සෙල්ලා මෙතන යටින් තියෙන dispute කියලා දෙන කතා කරගමු. do you have a right this content කියලා dispute කියලා දෙන කතා කරගමු. ඉතින් මේකෙන් කරන්න පුළුවන් ඉන්නේ. මේ content එක ඔයාගෙමම කියන්නේ මේකේ copyright වදින්න කිසිම හේතුවක් නැත්නම් මේකේ background music එකකටවත් copyright එකක් වදින්න බැරි නම් හේතුවක් නැත්නම් ඒක තමන්ගෙම දෙයක් නම් ඒ content එක තමන්ගෙම දෙයක් නම් විතරක් ඔයාට මේක තමන්ගෙම දෙයක් මේකට මෙහෙම copyright එකක් වදින්න විදියක් නැහැ කියලා ඔයාට YouTube එකට කියන්න පුළුවන්. එතන මෙතනින් dispute එකට ක්ලික් කරලා එතන ටික් එක දාගෙන මෙතනින් continue කියලා මේ step ටික complete කරලා ඔයාට පුළුවන් ආයෙත් මේ YouTube එකට දැනුම් දෙන්න මේක තමන්ගෙම වීඩියෝක් මේකට copyright එකක් වදින්න විදියක් නැහැ කියලා කියන්නේ. ඒ විදිහට ඔයාලා හොයලා බලලා ආයෙත් වීඩියෝ චෙක් කරලා ඔයාට copyright එකක් නැතුව ඔයාගේ channel එකට ආයෙත් සැරයක් ඔයාගේ channel එකට බාර දෙනවා මේ copyright එකක් නැතුව මේ වීඩියෝ එක. අපි දැන් ඒවා අදාළ වෙන්නේ අපි දැන් බලන්නේ මෙතනින් කොහොමද මේ වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. ඔයාට අවශ්‍ය නම් කියන්නේ ඔයාට මේක හිතනවා නම් මේක තමන්ගෙම දෙයක් කියලා හිතනවා නම් විතරක් මේක ඩිස්පියුට් කරන්න. ඉතින් අපි දැන් බලමු මේකෙන් මේ වීඩියෝ එකේ මේ copyright වැදිලා තියෙන එකට මොකද්ද කරන්න පුළුවන් කියලා. මෙතනින් වෙලා තියෙන්නේ මෙතන music එකට තමයි වැදිලා තියෙන්නේ. background music එකට වැදිලා තියෙන්නේ. මෙතනින් අපිට පුළුවන් මේ theme out section කියලා තියෙන ක්ලික් කරලා මෙතන ඒ background music එකට වැදිලා තියෙන
sound එක, ඒ කියන්නේ background music එක කපලා අයින් කරන්න. මෙතන replace sound කියලා තියෙන දැන් දුන්නාට පස්සේ මෙතන මේ sound එක කපලා අයින් කරලා මෙතන ආයෙසරයක් replace කරන්න පුළුවන් ඔයාට YouTube එකෙන් දෙන videos. ඔයාට YouTube එකෙන් දෙන background මෙතන replace කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන mute sound කියලා දීලා මේ sound එක mute කරලා දාන්න පුළුවන්. මෙතන mute sound කියලා දීලා මෙතන continue දුන්නාට පස්සේ ඔයාට මේ sound එක mute කරලා දාන්න පුළුවන්. ඔයාට මෙතන replace sound දීලා ඉතින් replace sound click කරාට පස්සේ මේ වගේ window එකකට ඊට පස්සේ ඔයාට මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේ කොටසට තමයි වැදිලා තියෙන්නේ කියලා ඔයාට මෙතන play කරලා බලන්න පුළුවන් අවස්ථාවක්. ඊට පස්සේ මෙතන YouTube එකෙන් දෙන audio track දාගන්න. audio track එක දාගන්න පුළුවන් ඔයාට මේ YouTube එකෙන් දෙන. ඔයාට අවශ්‍ය නම් ටෙක්නොලොජි පැත්තෙන් නම් මෙතන search කරලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාට මෙතන add to video කියලා වන්නම් මෙතනින් play කරගන්න පුළුවන් මේ play කරගෙන බලන්න පුළුවන්. ඔයාට හරියනවා මේකෙන් දෙන background music නම් අපි අතනින් වීඩියෝ එක edit කරන දානකොට videos වලට තරම් quality වෙන්නේ නැහැ. හැබැයි මෙතනින් දෙන background music ඉතින් ඔයාට මේ විදිහට ඔයාගේ channel එකේ තියෙන වීඩියෝ edit කරගැනීමේ හැකියාවක් තියෙනවා ඔයාගේ channel එකේ videos වලට replace කරලා sound එක. මෙතනින් add to video දුන්නාට පස්සේ ඔයාගේ වීඩියෝ එකට මේ background music එක add කරගන්න හැකියාව. මේ විදිහට add කරගන්න මේක save කරගන්න නම් මෙතන save changes දෙන්න. ඊට පස්සේ මේ background music එක save කරන්න. යාළුවනේ ඒකෙන් ඒ replace sound කියලා තියෙන එකෙන් ඒක තමයි කරන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් තමයි අතන theme කියලා තිබ්බ එක. අපි ඒකත් බලමු. හරි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන select action කියලා තියෙන එකේ theme කියලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මම කලින් ඔයාලට කියලා දුන්නේ මෙතන තියෙනවා. මෙතන කොච්චර ප්‍රමාණයකටද මේ කොච්චර duration එකකටද copyright එක වැදලා තියෙන්නේ කියලා පෙන්වන්න කරනවා. මෙතනින් පෙන්වන්න කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් මිනිත්තු එකේ ඉන්න තප්පර මෙච්චර ගාණක් ඇතුළත තමයි වැදලා තියෙන්නේ. ඉතින් අරුණ අපි මේක theme කරන් බලමු. ඔයාලට මෙතන select action දීලා මෙතන theme out segment කියලා. ඔයාලට සමහරවිට මේක නැති වෙන්න පුළුවන් වාගේ වීඩියෝ එක edit කරද්දී. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක mute කරන්න නැත්නම් එතෙන්ට music එක replace කරන්න තියෙනවා. අපි දැන් මේක theme කරන් බලමු. ඊට theme click කරමු. click කරලා පස්සේ මෙතනින් continue දුන්නාට පස්සේ ඔයාගේ YouTube channel එකේ තියෙන මේ වීඩියෝ එක copyright ඇතුළේ තියෙන මේ වීඩියෝ එක theme වෙලා ඒ කියන්නේ කැපිලා මේ background music එක කැපිලා අයින් වෙලා copyright එකක් නැති විදියට ඔයාගේ YouTube channel එකටම ආයෙත් සැරයක් දාගන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ YouTube channel එකේ තියෙන copyright රජිච්ච videos edit කරගන්න. ඉතින් මේක ඉස්සල්ලාම edit කරගත්ත වෙලේම ඔයාට copyright එක අයින් කරගැනීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් පැය 3-4ක් දවසක් පැය 12ක් වගේ කාලයක් යනවා මේ copyright එක අයින් වෙන්න. ඔයා මේක edit කරලා ආද edit කරත් එන්නේ හෙට දිහාට බැලුවොත් එන්නේ ඔයාට බලා ගන්න පුළුවන්. මෙතන copyright claim යටතේ තියෙනවා. copyright claim කියලා යටතේ මෙතන filter වලින් copyright claim දුන්නොත් එimhe ඔයාගේ මෙතන අද edit කරගත්ත copyright රැඳිච්ච videos එකක්වත් පෙන්වන්නේ නැහැ. හරි යාළුවනේ. අද අපේ channel එකෙන් ගෙනා මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලා වටිනවා කියලා හිතුණා නම් මේ වීඩියෝ like එකක් දාලා යන්න අමතක කරන්න එපා. අපේ YouTube channel එක තාමත් එකතු වෙලා නැති කෙනා මේ බලන වීඩියෝ එකට පහළින් තියෙන අතු පාට subscribe button එක click කරන්න. ඊට පස්සේ ඊට එහා පැත්තේ මතුවෙනවා notification bell icon එක. ඒක click කරපු ගමන් මම ඊළඟට දාන videos තාක්ෂණික සහ අනිකුත් videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මේ ගැන නොදන්න හිටපු කෙනෙක්ට ඔයාගේ යාළුවන්ටත් දැනගන්න පුළුවන් තරම් share කරන්න. එහෙමනම් තවත් තාක්ෂණික වීඩියෝ එකකින් හම්බ වෙනවා. ගිහින් එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.